YouTube channel. ඉතින් මට ඔයාලට ගොඩ දවසකින් වීඩියෝ එකක් අරගෙන එන්නත් බැරි වුණා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලට. ඉතින් අපිට මේ දවස්වල ස්ටඩි ලීව් මොකද ලබන මාසෙ පුරාවටම අපිට එක්සෑම් තියෙනවා. ඉතින් අද මම ඒකට පාඩම් කරන්න පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මං හිතුවා අද දවසේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඒ වගේම වීඩියෝ එක ලස්සනයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් අපිට මේ සෙමෙස්ටර් එකේදී මේන් සබ්ජෙක්ට් 4යි, ඉලෙක්ටිව් සබ්ජෙක්ට් 1යි, ඊට අමතරව ඉංග්‍රීසි, IT සබ්ජෙක්ට් දෙකත් එක්ක ඔක්කොම සබ්ජෙක්ට් 7ක් තියෙනවා. ඉතින් මම හිතුවා නෝට් එක කම්ප්ලීට් කරගන්න ගමන්ම පාඩම් කරන්න හොඳයි කියලා. ඉතින් පාඩම් කරන්න කලින් කාලා උදේ කරන්න තියෙන ওই චූටි වැඩ ටික ඉවර කරලම පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් මම ඉන්නේ බණ්ඩාරවලනේ. මේ දවස්වල අපේ පැත්තට ආවුවා වගේම සීතලත් දෙකම එකතු වෙලා තමයි තියෙන්නේ. ඉතින් මල් එහෙමත් ගොඩක් මේ දවස්වල හැදිලා තියෙනවා. ඉතින් අපේ ගෙදර නම් චූටි මල් පැල තමයි තියෙන්නේ. මොකද වැස්සට ගොඩාක් පැල සවුත්තු වෙලා. ඉතින් මම හිතුවා වැකේෂන් එක පටන් ගත්තට පස්සේ ගොඩාක් මල් හදන්න ඕනි කියලා. ඉතින් මම ඒ දවසටත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මං ඒ ලෙවල් කාලේ උදේට පාඩම් කරන්න පටන් ගන්න දවස්වලදී ගෙදර තියෙන චූටි මල් වලින් පොඩි මල් වාසකක් හදාගෙන ඒක පාඩම් කරන තැන තියාගන්නවා. මං ඒකට හරිම ආසයි. ඉතින් දැන් වෙලාව හරියටම උදේ 8යි. මම ඉතින් උදේ 8 ඉඳලා 10 වෙනකන් ඉස්සෙල්ලාම ටිකක් නෝට් හදාගන්න තමයි බැලුවේ. ඉතින් මම දැන් එක දිගට පැය දෙකක් නෝට් ලියපු නිසා මම හිතුවා පුංචි බ්‍රේක් එකක් ගත්තා නම් හොඳයි කියලා. ඉතින් මම දැන් මේ හදන්නේ අපේ ගෙදර තියෙන පීච් කඩන්න යන්න. මේ පළතුර මං හිතන්නේ ලංකාවේ හැමතැනම ඇති කියලා. හැබැයි ගොඩක්ම හැදෙන්නේ බණ්ඩාරවල, නුවරඑළිය, වැලිමඩ වගේ ප්‍රදේශවල තමයි. ඉතින් ඔයාලගේ පැත්තෙත් මේ පළතුර තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ පළතුර හැමදාම හැදෙන්නේ නෑ. එක කාලෙකදී විතරයි හැදෙන්නේ. ඉතින් අපේ ගෙදර තියෙන එක මේ පාට. හැබැයි සමහර ගෙවල් වල රෝස පාට පොත්තක් තියෙන එකකුත් තියෙනවා. ඉතින් මේකේ පොත්තේ බූවා වගේ තියෙනවා. ඒක සෝදලා පොත්ත සුද්ධ කරලා තමයි කන්න ඕනේ. මේක පොත්ත සුද්ධ කරලා නිකම්ම කන්නත් පුළුවන්. හැබැයි මම ආස මේ විදිහට කන්න. මේකේ පොත්ත සුද්ධ කරලා ටික වෙලාවක් තිබ්බට පස්සේ කහට පිපෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම ඉස්සෙල්ලාම අර විදිහට පේස්ට් එකක් හදාගත්තේ.
ඉතින් දැන් ආයෙමත් තියෙන්නේ වොෂ් එකක් දාලා කාලා ඉතුරු වැඩ ටික පටන් ගන්න. ඉතින් උදේ ඉඳලම නෝට් හදපු හින්දා මම දැන් කරේ ඒකට අදාළව අමතර කරුණු ටිකක් හොයාගන්න එක. ඉතින් මම අද කල්චරල් ටූරිසම් එකට අදාළ නෝට් ටිකක් තමයි හදාගත්තේ. ඉතින් මට දැන් තියෙන්නේ ඒ ටික පාඩම් කරගන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මං හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.